ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ මේ අලුතෙන්ම ගෙනාපු Japanese model Land Cruiser එක ගැන. මේකේ mileage උතාම 0. මේකේ headlights full LED setup එකේ තියෙන with 3 individual projector light. ඔය මේකේ headlight cleaner එකත් එක්ක එන්නේ. මේකේ tire setup එක 20 inch alloy wheels වලින් දාලා තියෙන්නේ පත size wheel දෙකක් තියෙන්නේ. මේකේ engine එක ගැන කතා කරන්න ගියොත් මේකට තියෙන්නේ 3.5 liter twin turbo V6 petrol engine එකක්. මේකේ transmission 10 speed automatic. මේකට horsepower 409ක් විතර තියෙනවා. මේකේ interior එක ගැන කතා කරන්න ගියොත් ඔයගලන්ට පේන ඇති it's very spacious කියලා. මට දොරේ අනිත් පැත්තවත් අල්ලන්න බෑ. එච්චර ලොකුයි. මේකේ දෙනවා 12.3 inch touch screen එකකුයි. ඔයාලට ඔයාගේ phone එක charge කරන්න ඕන නම් ඔයාලට මේක මෙතනින් ඇරලා ඔයාලට ඕන port එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට HDMI port එකකුත් එනවා. මේකට එනවා ලොකු cooler එකකුත්. ඔයගලන්ට පේන ඇති මේකේ ඉඩ ගොඩාක් තියෙනවා. මගේ අතේ භාගයක් මැතුරට දාන්න පුළුවන්. එච්චර ඉඩ තියෙනවා. I think that's very useful. ඉතින් මේකේ drive modes ගැන කතා කරන්න ගියොත් මේකට select කරන්න ඔබලන්න මේම කරකලා. ඉතින් මේකට drive modes 6කින් එනවා. Eco, Comfort, Normal, Sports S, Sports H Plus and Custom. We make a heads up display එක fully digitally තමයි තියෙන්නේ. මේකට sunroof එකකුත් එනවා. ඕනම වෙලාවක ඇරලා වහන්න පුළුවන්. හරිම ලේසි පාවිච්චි කරන්න. බොත්තම් උකුත් නැහැ. ඉතින් මේකේ පිටිපස්සේ උත් 11.3 inch touch screen දෙකකුත් තියෙනවා. මේකේ seats premium leather වලින් හදලා තියෙන්නේ with heating and cooling control. මේකේ sound system එක fully JBL setup එකේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ වාහනේ ගැන තව detail දැනගන්න ඕනේ නම් නැත්නම් ඕගලන්ට මේ වාහනේ ගන්න ඕනේ නම් මගේ YouTube channel එකට ගිහලා check out එකක් දාන්න. මම bio එකේ link එකක් දාන්න. Thank you.